ආයිබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube නාලිකාව. බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි එදිනදා ගනුදෙනු කරද්දී ව්‍යාපාරික කටයුතු කරද්දී තමන්ගේ ගනුදෙනුකාරයෙක්ගෙන් හම්බුච්ච චෙක් පතක් රිටර්න් වෙනවා. ඒ කියන්නේ චෙක් පත මුදල් කරන්න බැංකුවට දාපුවාම අදාළ ගිණුමේ මුදල් නැහැ. එහෙම නැත්නම් අදාළ ගිණුම වහලා ඒ වෙන විට මේ විදිහට ක්‍රියාකාරී නැති අක්‍රීය ගිණුමකින් කට අදාළ චෙක් පතක් දීලා වෙන්නත් පුළුවන්. එක්ක ගිණුමේ මුදල් නැහැ නැත්නම් ඒ ගිණුම වහලා දාන්න. මේ කාරණා මත අපිට අපේ චෙක් පත මුදල් කරගන්න බැරුව යනවා. තේරෙන සිංහලෙන්ම කියනවා නම් අපිට හම්බෙච්ච චෙක් එක රිටර්න් වෙලා. මේ වගේ සිද්ධි ඕනෑ තරම් අපිට අහන්න පුළුවන්. බොහෝ වෙලාවට නීතියේ ප්‍රතිකර්ම හරියට නොදන්නාකම නිසා මේ වගේ අකරදැබ්බයකට මුහුණ පාපුවාම ඒකෙන් ගොඩ යන්නේ කොහොමද කියලාත් අවබෝධයක් අපිට නැතුව යනවා. හරි සරලයි කතාව. අපිට හම්බෙච්ච චෙක් එකක් රිටර්න් වුණොත් එතන වැරදි දෙකක් සිද්ධ වෙනවා. නැත්නම් ප්‍රතිකර්ම දෙකක් තියෙනවා. එකක් තමයි චෙක් එකක් රිටර්න් කිරීම. ඒ කියන්නේ මුදල් නොමැතිව චෙක් පතක් ලිවීම හා අක්‍රීය ගිණුමකින් චෙක් පතක් නිකුත් කිරීම අපරාධ වරදක්. දඬුවම් ලැබිය හැකි අපරාධ වරදක්. දෙක තමයි චෙක් පතක් නිකුත් කරාම ඒකේ මුදල් නැති වුණොත් ඒ මුදල් ගෙවන්න සිවිල් නඩුකරයකට යටත් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කවුරු හරි අපිට චෙක් එකක් දීලා ඒක රිටර්න් වුණොත් අපිට පුළුවන් එයාට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු කරලා දඬුවම් කරන්නත් පුළුවන්. එයාට විරුද්ධව සිවිල් නඩුවක් ගොනු කරලා අදාළ මුදල ලබා ගන්නත් පුළුවන්. කෙනෙක්ට කොහොමද චෙක් එකක් රිටර්න් වුණොත් අපරාධ නඩුවක් ගොනු කරන්නේ? සරලයි කතාව. චෙක් එක රිටර්න් වුණාට පස්සේ ඒ චෙක් පතට හම්බෙනවා බැංකුවෙන් චෙක් රිටර්න් නෝට් එකක්. සාමාන්‍ය A4 එකක විතර ප්‍රමාණයේ තියෙන කොටස් තුනකින් යුක්ත A B හා C කියන කොටස් තුනකින් යුක්ත ලියවිල්ලක් අපිට හම්බෙනවා. මෙන්න මේ චෙක් රිටර්න් නෝට් එකත් අරගෙන ඔබ ළඟම තියෙන පොලිසියට යන්න ඕන. මුදලේ වටිනාකම අනුව පොලිසිය විසින් හෝ එහෙම නැත්නම් කොට්ටාසේ පවතින විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් මේ සම්බන්ධයෙන් නඩු පැවරීම් කරනු ලබනවා. හා එහෙම නැත්නම් වංචා විමර්ශන අංශයෙන්ු මේ නඩු පැවරීම් කරනු ලබනවා. මේ නඩු පැවරීම් කරලා හොයලා බලන්නේ උසාවියේදී ප්‍රධාන වශයෙන් මේ චෙක් එක ලියන වෙලාවේ ගිණුමේ මුදල් තිබ්බේ නැද්ද? චෙක් එක ලියන අවස්ථාවේදී ඒ ගිණුම අක්‍රීය ගිණුමක්ද කියන කාරණා බලලා මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් හෝ මහා අධිකරණයේ විසින් අදාළ මුදලේ වටිනාකම මත නඩු විභාග කරලා චෙක් එක ලියූ තැනැත්තන්ට දඬුවම් කරනවා. මේ අවස්ථාවේදී කිසිසේත් චෙක් එකේ ලැබුම්කරුට මුදල් ආපසු ලැබෙනවාය කියලා සහතිකයක් නැහැ. වෙන්නේ මොකද්ද? අර අපරාධමය වරද කරාට චෙක් එක ලියූ කෙනාට දඬුවම් කිරීම තමයි අධිකරණය කරන්නේ. හැබැයි මෙහෙම වාසිදායක දෙයක් වෙන්න පුළුවන්. අදාළ චෙක් පත ලියපු කෙනා දඬුවමෙන් බේරීමේ අරමුණින් මේ මුදල කොටස් වශයෙන් ගෙවන්න අධිකරණයේදී එකක වෙන්න පුළුවන්. එහෙම වෙලාවට අධිකරණය බොහෝ වෙලාවට කරන්නේ ඒ සඳහා අවස්ථාව දීලා අදාළ චෝදනාවන් සංශෝධනය කරලා මේ ආරවුල සමතයටපත් කරනවා. එවිට කොටස් වශයෙන් හෝ කිසියම් කාලයක් තුල ඒ චෙක් පතට හිමි වෙච්ච මුදල අපිට අපරාධ උසාවියේ ලැබෙන සහනයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි බොහෝ වෙලාවට මම දැකලා තියෙනවා සමහර විනිසුරුවරු ඒ වගේ සමතයන්ට ඉඩක් දෙන්නේ නැහැ. අපරාධ වරදක් කරලා තියෙන්නේ අපරාධ වරදට දඬුවම් විඳිය යුතුයි කියලා දඬුවම් නියම කරන අවස්ථා මම දැකලා තියෙනවා. ඒත් එක්කම දැන් කෙනෙකුට අපි අපරාධ නඩුවක් දාලා ඔහුට දඬුවම් දුන්නට අපේ මුදල අපිට හම්බෙන්නේ නැහැ. අපේ මුදල ලබා ගැනීමට නම් කළ යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි ඔහුට එරෙහිව සිවිල් නඩුවක් පවරන්න ඕන. දිසා අධිකරණයේ පවරන නඩුකරයක් මගින් මේ අපිට ලැබිය යුතු මුදල අපිට ලබා ගන්න පුළුවන්.
ඒකට පෙර අපි නීතිඥවරයෙකු මාර්ගයෙන් අදාළ තැනැත්තාට එන්තර වාසියක් යවලා මෙන්න මේ මුදල අපිට මේ කාලය තුල සති දෙකක් තුල හෝ මාසයක් තුල හෝ අපිට ගෙවන්න. එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරනවා කියන කාරණාව දන්නලා යවපුවාම එක්ක ඔහු ඒ මුදල ගෙවනවා. එසේ නොගෙවුවොත් අපි ඔහුට විරුද්ධව මුදල් අය කර ගැනීම සඳහා දිසා අධිකරණයේ නඩු පැවරිය යුතු වෙනවා. මේ ක්‍රම දෙක ඇරෙන්න වෙන ක්‍රමවලින් මේ මුදල පියවා ගැනීමේ හෝ අදාළ තැනැත්තාට ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ හෝ ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. ඒකින්ද මේ කාරණාව ගැන ගනුදෙනු කරන ව්‍යාපාරික ඔබ හොඳින් මතක තබා ගන්න.